ලංකාවටත් සබ්මරින් කියලා කිව්වට මෙන්න මේකයි ඇත්තම කතාව. මේ දවස්වල අපේ ලංකාවේ වරාය වටේ ඉන්දියානු සාගර කලාපය ඇතුලේ ලොකු භූදේශපාලනික ගේම් එකක් ප්ලේ වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඒ පෙරේදා පාකිස්තාන නාවික හමුදාව අලුතින්ම මිලදී ගත්තු නවීනතම සබ්මරින් බලයනියක් කොළඹ වරායට ආපු එක. බැලු බැල්මට මේක නිකන් යාළුකමට ආපු නිකන් අලුතෙන් වාහනයක් ගත්තා මේක පෙන්වන්න අල්ලපු ගෙවල් වලට යනවා වගේ ගමනක් කියලා පෙනුනට එහෙමත් නැත්නම් තෙල් ගහගන්න ආපු ගමනක් විදිහට පෙන්නුවට මේකෙන් ලොකු ජියෝපොලිටිකල් පණිවිඩයක් පාකිස්තානයේ ඉන්දියාවට ලබා දුන්නා. ඒකත් හරියට අර ඇමරිකාව ලෝකේ බලවතා වෙන්න කලින් 1900 දී විතර Tamanගේ නැව් ටිකත් අරගෙන ලෝකේ වටේම යනවා ගමනක්. අන්න ඒ වගේ වැඩක් තමයි පාකිස්තානයේ කළෙත්. මොකද කොළඹ වරායේ ඉඳන් ඉන්දියාවේ මුහුදු සීමාවට තියෙන නායක සතපුම් 130ක් වගේ හරිම පුංචි දුරක්. මේ බලයනියේ ඉන්න සුපිරිම භාණ්ඩය තමයි PNS M Hango කියන සබ්මරින් එක. මේක චීනෙන් හදපු අලුත්ම ජාතිය සබ්මරින් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි AIP තාක්ෂණය මේකේ ගැප් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා Air Independent Propulsion තාක්ෂණය කියලා. සරලවම කිව්වොත් සාමාන්‍ය ඩීසල් සබ්මරින් වගේ නෙවෙයි. මේකට ඔක්සිජන් නැතුව දවස් 15ක් 20ක් වුණත් එක දිගට වතුරයට හැංගිලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සතුරන්ගේ රේඩාර් වලට අහු වෙන්නේ නැතුව හොරෙන්ම ගේමක් දෙන්න පුළුවන් සුපිරිම ස්ටෙල්ත් හැකියාවක් මේ සබ්මරින් එකට තියෙනවා. ඉතින් මේ සබ්මරින් එකත් එක්ක තව මිසයිල ගහන්න පුළුවන් සුපිරි යුද නැව් දෙකකුත් එක්ක තමයි පාකිස්තානයේ මේ පාර කොළඹ වරායට එන්නේ. මෙන්න මේකයි මෙතන තියෙන උඩු යටිකුරු වීම. මේ සිදුවීම නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන මුහුදේ බලය සෑහෙන්න වෙනස් වුණා. මේ දවස් කීපය ඇතුළත ලොකු බල අරගලයක් මෙතනදී සිද්ධ වුණා. මොකද ඉන්දියාව ළඟ දැනට තියෙන කල්වාරි ක්ලාස් වගේ සම්ප්‍රදායික සබ්මරීන් වලට තාම ඔය කියන AIP තාක්ෂණය නැහැ. ඒ කියන්නේ Air Independent Propulsion කියන තාක්ෂණය ඒගොල්ලන්ට තාම නැහැ. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන සබ්මරීන් වලට ඒගොල්ලන්ගේ බැටරි charge කරගන්න දවස් කීපයකට සැරයක් මුහුද මතු පිටට එන්න වෙනවා. එතකොට ඒක සතුරන්ට අහු වෙනවා, දේශියෙන්ම සතුරන්ට නිරීක්ෂණයට ලක් වෙනවා. හැබැයි පාකිස්තානයේ මේ අලුත් සබ්මරීන් වලට යවුල නැති හින්දා මුහුදු පතුල ඇතුළේ ඉඳන්ම ඒගොල්ලන්ට ලොකු සටනක් දෙන්න ලොකු වාසියක් ගන්න මේ වෙලාවේ හැකියාවක් අලුතෙන් ලැබිලා තියෙනවා. මේක ඉන්දියන් සාගරයේ බලය පතුරගෙන හිටපු ඉන්දිය නාවික හමුදාවට එල්ලුණු ලොකු පහරක් විදියට තමයි අපිට සලකන්නට වෙන්නේ. තව එකක්. මේකෙන් චීනයයි පාකිස්තානයයි අතර තියෙන ෆිට් එක එහෙම නැත්නම් සම්බන්ධතාවය බොහොම හොඳට ලෝකෙට පෙන්눔 කරා. මේ සබ්මරීන් එක චීනයේ කඳවුරකින් නිල වශයෙන් පාකිස්තානයට බාර දීලා සති කිහිපයක් යන්නත් කලින්ම කොළඹට ආවේ. ඒක කොළඹට අරන් ආවේ නිකන්ම නෙවෙයි. මේක දෙගොල්ලන්ගේම එකඟතාවයෙන්, ඒ කියන්නේ චීනයයි පාකිස්තානයයි දෙගොල්ලම කල්පනා කරලා කතා කරලා කරපු ප්ලෑන් එකක්. ආරක්ෂක විශ්ලේෂකයෝ මේකට කියන්නේ threshold alliance එකක් කියලා. ඒ කියන්නේ ඉන්දියාව වට කරලා හැම පැත්තෙම තර්ජනයක් වෙන්න පුළුවන් සාධකයක් ඒගොල්ලෝ නිර්මාණය කරනවා. ඉතින් අපේ මුහුදු සීමාව අපේ කොළඹ වරාය ඒක ඒගොල්ලෝ මේ අවස්ථාවේ භූදේශපාලනික වශයෙන් ඒකට යම් යොදවා ගැනීමකට ලක් කරනවා. ඉතින් චීනයේ අපි දන්නවා string of pearls කියන එයාලගේ උපාය මාර්ගයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් එයාලා ඒකට සීපෙක් ආර්ථික මාර්ග ආරක්ෂා කරගන්න මේ පාකිස්තානයේ ක්‍රියාදාමයේ ඍජුවම උදව්වක් විදිහට සලකනවා. කතාව ඉතින් කෙටියෙන්ම කිව්වොත් අපේ කොළඹ වරායේ දැන් ලෝකේ සුපිරිම බලවතුන්ගේ නාවික හබ් එකක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් නාවික බලය පෙන්වන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මරුම වැඩේ කියන්නේ පාකිස්තානයේ නැව් කොළඹ වරායේ ඉන්න වෙලාවෙම ඉන්දියාවේ INS එයාවත් කියන යුද නැවකුත් කොළඹ වරායේ නැංගුරම්ලාලා තිබුණා. ලංකාවින් මේක සාමාන්‍යයෙන් රාජතාන්ත්‍රික ගමනක් කියලා කිව්වට ඇත්තටම මේකේ වෙන්නේ සුපිරි බලවතුන් තමුන්ගේ නාවික හමුදා ශක්තිය ලෝකයට පෙන්눔 කරන්න මේ හබ් එක එහෙම නැත්නම් කොළඹ වරාය හබ් එකක් විදියට භාවිතා කරන එක තමයි. ඉතින් ජියෝපොලිටික්ස් කියන්නේ අන්න ඒකයි. ජියෝපොලිටික්ස් වල අපේ ලංකාවට තියෙන ස්ට්‍රැටජික් ලොකේෂන් එක සෑහෙන වැදගත් වෙලා තියෙනවා කියලා තමයි මේකෙන් අපිට පෙන්눔 කරන්නේ. ඉතින් මේ ගැන ඔයාට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.